Samanta Chakavalesu Atra Gachantu Devata Saddammang Munirajasnsa Sunantu Sangamokkhadang Dhammasavana Kalo Ayang Badanta Dhammasavana Kalo Ayang Badanta Dhammasavana Kalo Ayang Badanta Namo tassa bhagavato arahato Samma sambuddhassa Namo tassa bhagavato arahato Samma sambuddhassa Namo tassa bhagavato arahato Samma sambuddhassa Buddhang pabujjanti sada gotama savaka esang divacharanto ca niccang buddha gata sati Buddhang pabujjanti sada gotama savaka Esang divacha rattocha divarata niccang buddhagata sasa මේකෙන් කියන්නේ මොකක්ද දන්නවද සදහසිතින් යමෙක් සදහසිතින් බුදු දහමට ගරු කරනවා සදරුවන්ට ගරු කරනවා නම් එයාට ලැබෙන ලොකුම බලය තමයි හොඳ හිතින් පින්කම් කරන කෙනාට උදේ හවස උදේ රාත්‍රියට සැපසේ නිින්ද යනවා සැපසේ අවදි වෙනවා සිහිනුවණින් නිදී ජීවත් වෙන වාසනාව ලැබෙනවා මරණකොට අසම්මූලෝ කාලං කරොත් සීමුලාවකින් මැරෙන්නේ නැහැ බුදු ගුණ සිහිපත් කරගන්න දහම් ගුණ සිහිපත් කරනයි සංඝ ගුණ සිහිපත් කරනයි එදා ලෝතර බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරේ Tamat වටිනා පුංචි දරුවෙකුට පුංචි නාදකවම මහින්දිවත් දාලා ගත්තාම ඉස්සෙල් මෙතන පාදාන්තේ දක්වා හිමිනවා ලෙවනවා පුදුමාදරයක් තියෙනවා ඒසාත් මේකෙන් පාදයක් නෙමෙයි අතුමතර Maupiang dia kalau si kalau penguasa pinang amma wamata kerana taata wamata kerana balur wala basotu dalayan nipa Ityajantang vakai kayanupatti viharati Bahidavakai kayanupatti තමන්ගේ ප්‍රියතමා කොච්චර දුප්පත් වුණත් තමන්ගේ තාත්තා නිසා අම්මා කෙනෙක් සමාසයක් විසිතියා ඇගේ තියෙන කිසිලක ලේනි පිළිගන්න ඕන තමයි සම්මා ප්‍රදේශනා කළා තමන් වහන්සේගේ ජීවිතයේ කැපකුත් සෝරසක් බුදුතරන්ගේ සිත් දහම් රසයෙන් අපිකල මහා සංකීර්ණවලයාණන් වහන්සේ නමක් මේ පෘථිවි තලයේ තියෙන පණ ඇති පණ දෙවිලක පවරක් වේ දේශ දේශාන්තරේ මහත් කීර්තියේ ප්‍රභාවක් හිමි කරගත් අති ගෞරවනීය මහා සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් අති පූජනීය වන්දනීය වඩාරවෙල අමිතානන්ද නම් මහා ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය සිදු කරන්නට
සරම ඇඳගෙන නානවා. නාලෙල කකුලෙන් විසිකනවා ගෑනිකට නරඹනවා. ඒක හතාවගේ පුතා. හතාවගේ තාත්තා. සරම ඇඳගෙන නාන්න පුළුවන්. නාපු දියරෙද්ද හොදන්න ගෑනිට දාන්න. කොහෙද දින්නවා කියන්නේ ලංකාවේ? හොදන්න එපා කියන එක නෙවෙයි. තමන්ටත් අත් දෙකක් තියෙනවා. නාන්න පුළුවන් සරම හොදලා වේලෙට දාන්න බෑ. ඊගොල්ලෝ දෙකක් බත් කනවා ගිලිනවා කාලා ගෑනිට දානවා. තමන් ඉන්නේ ගෙදර තමන් තියෙන කාමරේ ඇඳ හදන්න ඕන පවුල. අතු ගන්න ඕන පවුල. දවසේ 3 වේලක් වෙලා දෙන්න ඕන පවුල. සියලු දෙනා පිරිමියාගේ වාදියක් කියලා තමයි පාදලා ජීවත් වෙන්නේ. ආතාවට පක්ෂවත කරනවා නෙවෙයි. එන පිටර පොයේ දවසේ තමයි ලෝකයේ ඉතිහාස පළවෙනි වතාවට කාන්තාවන්ට නීතිමාලාවක් දාලා ලෝකේ ප්‍රබලම කාන්තා සංවිධානය අනුමත කළේ බුදුහාම. මහා ප්‍රජාපති ගෞතමයට පැවිද්ද ලැබලා දීලා පළවෙනිම නීති පනවලා පැවිදි ඉස්තිර කළේ බිරර පොය දවසේ ලබන පොය දවසේ. උන්වහන්සේ දේශනා කළා මහණෙනි ස්ත්‍රියක් උපදිලා ස්ත්‍රී ආත්ම භාවයක උපදින්නේ පෙර පිනක් නිසායි. පුරුෂ ආත්මයක උපදින්නේ පෙර පිනක් නිසායි. දෙන්නම එක හා සමාන පිනක් තියෙනවා. ඕනම කාන්තාවකට සියලු කෙලෙසුන් නසා රහත් වීමේ වාසනාව තියෙනවා. පිරිමියෙකුට වගේ උත්සාහ කරොත්. ඒ නිසා මහණෙනි පිරිමි ආත්ම භාවයක් ලැබෙන එක මහ පිනක්. ඒ වගේම ස්ත්‍රී ආත්ම භාවයක් ලැබෙන එකත් මහ පිනක්. ඒ පිනට ලැබුණට වැඩක් නැහැ. කොයිතරම් ලස්සනට උසට මහතට ලස්සනට අංග සම්පූර්ණව ඉපදුණත් ධනය බලය කුලය නිලය කොච්චර තිබුණත් ඇති වැඩක් නැහැ. කාන්තාවක් වෙලා උපදින්න පෙර පින් තියෙන්න ඕන. පුරුෂයෙක් වෙලා උපදින්න පෙර පින් තියෙන්න ඕන. පුරුෂයෙක් වෙන හැම පිරිමියෙකුටම තාත්තා කෙනෙක් වෙන්න බෑ. පිරිමියෙක් වෙනවට වඩා මහා පිනක් තියෙන්න ඕන තාත්තා කෙනෙක් වෙන්න. කොයිතරම් ලස්සනට කාන්තාවක් ඉපදුණත් ඒ ලස්සන